බෞද්ධ වේවා අබෞද්ධ වේවා අපි දන්නවා අබෞද්ධ ඇත්තොත් මේ ධර්ම ශ්‍රවණාදී කරනවා කියලා. මේ මොහොතේහි මා ඉල්ලා සිටිනවා මේ හැම දිනාගෙම තමන් එල්බගෙන ඉන්න දෘෂ්ටි වලින් පොඩ්ඩක් ඈත් වෙන්න. ඈත් වෙලා අපි යහපත අයහපත දෙක නැත්නම් කුසල් අකුසල් දෙක කුමක්ද කියලා තේරුම් ගන්නට උත්සාහ ගන්න. එතකොට අපි හැම දිනාගෙම තියෙන ප්‍රශ්නය විසඳ ගන්නට පුළුවන් වෙනවා. අපි අපේ දෘෂ්ටි වලටම එල්බගෙන ඉන්න ගියොත් අපිට පුළුවන් වෙන්නේ නැහැ කවදාවත් සත්‍ය මොකක්ද කියලා තේරුම් ගන්න. අපි හිතාගෙන ඉන්න හැටිම හරි කියලා ඉන්න ගියොත් ඒක අපිට සත්‍ය හොයන්නට බාධාවක් වෙනවා. දැන් එතකොට සමහරක් වෙලාවට කියයි එහෙනම් අපි බෞද්ධ පසුබිමෙත් ඒක නේද කරන්නේ කියලා. නෑ පින්වත්නි බෞද්ධ පසුබිමේ එහෙම එල්බගෙන ඉන්නට කොහෙත්ම අනුමැතියක් තියලා නෑ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයිනේ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මිනිස්යන්ට. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඕනෑම මිනිසෙකුට සාධාරණයි. ඒත් ඔය ඇත්තන්ගේ බෞද්ධකම වුණත් පැත්තකින් තියන්න. ඔය බෞද්ධයි කියලා දැන් ගහගෙන ඉන්න ලේබල් එක වුණත් පැත්තකින් තියන්න. පැත්තකින් තියලා බලන්න මොකද බුදුදහම එක්තරා මාර්ගයක් උගන්වන එකක්. එක්තරා දර්ශනයක් උගන්වන එකක්. ජීවිතයේ මෙලව පරලොව දෙක යහපත් වෙන දර්ශනයක් උගන්වන එකක්. ඒ දර්ශනයේ ඔබ ඉන්නවද කියන එක විතරක් බලන්න ලේබල් එක අයින් කළා. එතකොට ඔබට පුළුවන් හරි බෞද්ධයෙක් වෙන්නට. බෞද්ධයෙක් වෙන්න බෑ ලේබල් ගහගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය හරි කියලා පිළි අර ගන්නවා නම් යම් විදිහකින් ඒ පිළි අරගෙන මේ මාර්ගයට පිළිපැද්දා නම් එයාට තමයි බෞද්ධයා කියලා කියන්නේ. නැත්නම් අම්මගෙන් තාත්තගෙන් ලේබල් ගහගත්ත එක්කෙනා නෙමෙයි බෞද්ධයා කියන්නේ. ඒ නිසා අපි හිතමු අන්‍ය ජාතිකයෙක්, අන්‍ය ආගමිකයෙක් බුදුහාඳුරන්ගේ ධර්මයේ පිළිගත්තා නම් පිළි අරගෙන එයා ඒ ප්‍රතිපදාවට පිළිපන්න නම් බුදුහාඳුර කරේ විශ්වාසය තැබීම නෙමෙයි. දැන් අපි හිතමු ක්‍රිස්තියානි ලබ්ධිකයෙක්. ක්‍රිස්තියානි ලබ්ධිකයට බෞද්ධයෙක් වෙන්නට ඕනේ. ඒ ක්‍රිස්තියානි ලබ්ධිකයාට බෞද්ධයා වෙන්න අවශ්‍ය නම් එයාට මම බුදුහාඳුර පිළිගන්නයි කියවට බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එයාට බෞද්ධයෙක් වෙනවා කියලා කියන්නේ එයා බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය එයා පිළිගන්නවා. පිළි අරගෙන එයා ඒ ධර්ම ප්‍රතිපදාව තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්නට ලෑස්ති නම් විතරයි එයා බෞද්ධයෙක් වෙන්නේ. නැත්තම් එයා ලේබල් එකක් ගහගත්තට ඔය අනිත් ආගම් වල වගේ හරි දැන් මං මේ ආගමට ආවා මේ ආගමට ආවා වගේ අනිත් ආගම් වල වගේ බෞද්ධයෙක් ඒ ආගම් ධාරියෙක් වෙනවා වගේ බෞද්ධයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. බෞද්ධයා නම් ඒ ප්‍රතිපදාවේ ඉන්නට ඕනේ. ඒ ප්‍රතිපදාව තමයි බුදුහාමුදුරු දේශනා කළේ සැප ලැබෙන ප්‍රතිපදාව කියලා. දැන් අපි සැප හොයාගෙන යනවා කියලා කිව්වා. අපි සැප හොයාගෙන යන ඇත්තන්ට සැප ලැබෙන ප්‍රතිපදාව බුදුහාමුදුරු දේශනා කළා. බලන්න මේක අපි පැත්තකට වීසි කළා දාලා. දැන් අපි හිතන්න පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා කියලා. මම හිතනවා ආගම් ભેදයකින් තොර, ಜಾති ભેදයකින් තොර ඕනෑම උගතෙකුගෙන් ඇහුවොත්, ලෝකයේ පිළිබඳ දන්න කෙනෙකුගෙන් ඇහුවොත් කවුද ලෝකයේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා කියලා එයත් මධ්‍යස්ථව පිළිතුරු දෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ කියලා. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වෙන්නේ නිකන් නෙමෙයි. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වෙන්නේ එයාගේ දර්ශනය ලෝකයට වැඩක් වෙන්නට ඕනේ. ජනතාවට වැඩක් වෙන්නට ඕනේ. ඒ වෙන නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් හැටියට පිළිගන්නේ. ඒ දර්ශනය අපිට තියනවාද අද? අහිමි වෙලාද? නැහැ. ඒ දර්ශනය අපිට තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒ දර්ශනය ක්‍රියාත්මක කරනවද කියන එකයි. මේක බෞද්ධ රටක්. මේ බෞද්ධ රටේ බෞද්ධ දර්ශනයක් තියෙන ඕනේ රට බෞද්ධයි කියලා කියනවනම්. බෞද්ධ රටක් කියලා අපි කියන්නේ නිකන් අවමානෙත් නෙමෙයි. ඒක නිකන් ලිහිල් කරලා නෙමෙයි. අපි බෞද්ධ රටක් කියලා කියන්නේ ලෝකයේම පිළිගන්නවා බෞද්ධ දර්ශනය ශ්‍රේෂ්ඨ දර්ශනයක් කියලා. දැන් බලන්න ලෝකයේ අනිත් රටවල් බුදුදහම කිසි විදිහකට ආගමක් හැටියට පිළිගන්නේ නැහැ. දැන් ඇමරිකාව වුණත් ඕස්ට්‍රේලියාව වුණත් බුදුදහම ආගමක් හැටියට පිළිගන්නේ නැහැ. ඒත් පිළිගන්නේ බුදුදහම දර්ශනයක් හැටියට. දර්ශනයක් හැටියට අරගෙන පාසල් තුල හිටන් බුදුදහම උගන්වන්නට අවසර දීලා තියෙනවා. විශ්වවිද්‍යාලවල පවා බුදුදහම උගන්වන්නට අවසර දීලා තියෙනවා. ඇයි? ඇත්තයි ජීවිතය හා සම්බන්ධ ශ්‍රේෂ්ඨ දර්ශනය. බුදුහාමුදුරු කිව්වේ නෑ හරි මම මෙහෙම කරනවා කියලා ඔය ඇත්ත පිළි අරගෙන මට සාදු කියන්න කියලා. බුදුහාමුදුරු දේශනා කළේ නෑ.